හොඳයි ඉතින් සුබ දවසක් වේවා කියලා ඔන්න අපේ කෘෂි නිවුස් YouTube channel එකත් එක්ක ඉන්න ඔබට ප්‍රාර්ථනා කරනවා. ඉතින් අද දවසේ කියන්න බලාපොරොත්තු වෙන අපේ ආදරණීය කාන්තාවන්ට විශේෂයෙන්ම වැදගත් වෙනවා. ඒ වගේම තාරුණ්‍යයේ ඉන්න ඔබට පොදුවේ වැදගත් වෙන සුවිශේෂී පාඨමාලාව පිළිබඳව මේක තමයි මල් වගාව සහ උද්‍යාන අලංකරණය. මේ පාඨමාලාව ලබා දෙන්නේ ජාතික උද්භිත උද්‍යාන දෙපාර්තමේන්තුවෙන්. ජාතික උද්භිත උද්‍යානයෙන් ලබා දෙන බොහොම වැලියු එකක් තියෙන වැලිඩ් එකක් තියෙන සර්ටිෆිකට් කෝස් එකක්. ඉතින් ඔබට මේ පාඨමාලාව හදාරලා ඔබේ ජීවිතයේ බලාපොරොත්තු වෙන සුවිශේෂී කඩයිමක් සාර්ථක කරගන්න ඉෂ්ට කරගන්නට අවස්ථාව ලැබෙයි කියලා මම විශ්වාස කරනවා. ඉතින් එහෙනම් වැඩි කාල වේලාවක් ගන්න නැතුව තොරතුරු කියන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. මෙන්න මෙහෙම තමයි තොරතුරු සඳහන් වෙන්නේ. මල් වගාව සහ උද්‍යාන අලංකරණය පිළිබඳව සිව්මාසික සහතික පත්‍ර පාඨමාලාව. මල් වගාව සහ උද්‍යාන අලංකරණය පිළිබඳව සිව්මාසික සහතික පත්‍ර පාඨමාලාව මේක ජාතික උද්භිත උද්‍යාන දෙපාර්තමේන්තුවේ මල් වගා සහ උද්‍යාන අලංකරණ වෙදහල මගින් පවත්වනු ලබන මල් වගාව හා උද්‍යාන අලංකරණය පිළිබඳව සහතික පත්‍ර පාඨමාලාව සඳහා ශ්‍රී ලාංකික ස්ත්‍රී පුරුෂ දෙපාර්ශවයෙන්ම අයදුම්පත් කැඳවනු ලැබේ. ශිෂ්‍යයන් තෝරා ගැනීම සඳහා සම්මුඛ පරීක්ෂණයක් තියලා තමයි ඔබව මේ සඳහා තෝරා ගැනීම සිදු කරන්නේ. එක්සෑම් එකක් නෑ. හොඳද? හොඳයිනේ. එක්සෑම් එකක් තියනට වඩා ඉන්ටර්විව් එකක් තියලා සිලෙක්ට් කරගන්න එක හොඳයි. අපි කැමති. ඊළඟට තියෙනවා පාඨමාලාවේ අන්තර්ගතය. මේ පාඨමාලාව යටතේ ඔබට ඇන්තෝරියම් වගාව, ඕකිඩ් වගාව, රෝස වගාව, ලස්සන මලක්, කැක්ටස් වගාව, විස්තරු පැල වගාව, උද්‍යාන අලංකරණය, තවාන් පාලනය, ඊට පස්සේ ශාකාගාර තාක්ෂණය, ඊළඟට ශාක හඳුනා ගන්න එක ගොඩක් වැදගත්. ඊළඟට ශාක රැකබලා ගැනීම සහ නඩත්තුව පිළිබඳව ඔබට ඔන්න දැනුවත් වෙන්න අවස්ථාව ඉඩකඩ ලැබෙනවා. ඊළඟට තියෙනවා ඇතුළත් වීමේ සුදුසුකම්. මේකත් වැදගත්නේ නේද? මේ ඔක්කොම අපි බලාපොරොත්තු වුණත් කැමති වුණත් වැඩක් නැහැ. මේ සුදුසුකම් ටික සම්පූර්ණ කරන්න ඕනේ. සුදුසුකම් තමයි වයස අවුරුදු 16 සහ 35 අතර ඔබට මේකට ඇතුල් වෙන්න පුළුවන්. අපොස සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී සිටීම ප්‍රමාණවත් වේ කියලා සඳහන් වෙනවා. සමත් වීම ගැන නෙවෙයි කියලා තියෙන්නේ, පෙනී සිටීම ගැන. හරි. ඊළඟට පාඨමාලා ගාස්තුව. මේක 100% නොමිලේ ඔබට ලබා දෙන පාඨමාලාවක්. ඒක විශේෂයෙන්ම කියන්න ඕන. ඉතින් ඊළඟට පාඨමාලාව සඳහා අයදුම්පත් බාර ගැනීමේ අවසාන දිනය තව කල් තියෙනවා. ඒ වුණාට අවසානයේ වෙනකන් බලන් ඉන්න එපා කියලා මම ඔබෙන් ඉල්ලීමක් කරනවා. මොකද අර මොන දෙයකත් මුලින් යන්න ඕනේ. මුලින් ගියොත් තමයි අපිට හම්බ වෙන chance එක වැඩි. මොකද විශාල පිරිසක් මේ සඳහා අයදුම් කරනවා. මොකද නොමිලේ ලැබෙන පාඨමාලාවක්, වැලිඩ් එකක් තියෙන පාඨමාලාවක්, වැලියු එකක් තියෙන පාඨමාලාවක්. ඒ නිසා මුලින්ම ඇප්ලයි කරන්න. අයදුම්පත් බාර ගැනීමේ අවසාන දිනය පෙබරවාරි මාසයේ 27 වෙනිදා පාඨමාලාව ආරම්භ කරනවා. මාර්තු 9 වෙනිදා මේ කෝස් එක පටන් ගන්නවා. පාඨමාලා කාලය ඔකත් වැදගත්. මාස 4යි. පාඨමාලා කාලය මාස 4යි. මල් වගාව සහ උද්‍යාන අලංකරණය පිළිබඳව න්‍යායාත්මක සහ ප්‍රායෝගික පුහුණුව සහිත සතියේ දින 5 තුල පවත්වන පාඨමාලාවක්. ඔන්න දැන් කියන්න එපා සතිය අන්තිම මේක පැවැත්වෙනවද, ඔන්ලයින් පැවැත්වෙනවද? එහෙම පැවැත්වෙන්නේ නැහැ. මේක සතිය දවස් 5 තමයි පැවැත්වෙන්නේ. මේ පාඨමාලාව සෙනසුරාදිරිදා ඔබට ෆ්‍රී ටයිම් එකක් විදිහට ලැබෙනවා. ඊළඟට පාඨමාලාවට අයදුම් කරන්නට මම දානවා ඇප්ලිකේෂන් ලින්ක් එක. ඒක ක්ලික් කරලා ඔබට අයදුම් කිරීමේ හැකියාව තියෙනවා. ඊට අමතරව ඔබට ලිපිනයක් සඳහන් කරලා තියෙනවා තොරතුරු දැනගන්න. සහකාර අධ්‍යක්ෂ මල් වගා හා උද්‍යාන අලංකරණ විද්‍යාලය ජාතික උද්භිත උද්‍යාන දෙපාර්තමේන්තුව පේරාදෙණිය. ආයත් කියන්නද? සහකාර අධ්‍යක්ෂ මල් වගා හා උද්‍යාන අලංකරණ විදුහල ජාතික උද්භිත උද්‍යාන දෙපාර්තමේන්තුව පේරාදෙණිය. ඔන්න ඇඩ්‍රස් එකට ලියුමක් දාලා තොරතුරු දැනගන්න පුළුවන්. ඊට අමතරව දුරකථන අංකය ඕකනේ වැදගත්. අපි පාවිච්චි කරන්නේත් ඕකනේ. 0.81 23 85 893 0.81 23 85 893 කියන දුරකථන අංකයෙන් ඔබට මේ පිළිබඳව වැඩිදුරටත් තොරතුරු ලබා ගන්න හැකියාව අවස්ථාව තියෙනවා. එහෙනම්
ඔන්න මම අදත් ඔබට ලැබිච්ච ගමන් තොරතුරු ඉදිරිපත් කරා වටිනා තොරතුරක් වීඩියෝ එක පුළුවන් තරම් ෂෙයා කරන්න කියලා මම කාරුණිකව ආදරයෙන් ඉල්ලා සිටිනවා. ගිහිල්ලා එන්නම් සුබ දවසක් වේවා ඔක්කොටම. ඒ වගේම ආදරේ කෘෂි නිවුස් එකේ ඉන්න ඔබ සියලුම දෙනාට